සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා ක්‍රිෂාන්ති පෙරේරා YouTube channel එකට. ඔන්න ඉතින් අදත් මම ඔයාලව මුණ ගැහෙන්න ආවේ ඔයාලගේ ජීවිතවලට වටිනා අදහස් ටිකක් අරගෙන මං හිතනවා මම මේ කියන දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ තෙක් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ කියන දේවල් කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් මාව subscribe කරලා නැත්නම් ඔයාලා මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ හරහා ඔයාලට වටිනා අදහස් දැනගන්න අවස්ථාව ලැබෙනවා. අපිට ලැබුණු මේ ජීවිතේ අතීතය ගැන පසුතැවෙමින් ඉන්නවත් අනාගතය ගැන දුක් වෙවි ඉන්නවත් අපිට කාල වේලාව මදි. අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙන හොඳම අවස්ථාව තමයි මේ වර්තමානය. ඉතින් මේ වර්තමානය හොඳින් සතුටින් ගත කළොත් අනාගතය ගැන දුක් වෙන්න, බිය වෙන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කාටත් ඊළඟ අවස්ථාව අවිනිශ්චිතයි. අපි අද වපුරන දේ තමයි හෙට අපිට අස්වැන්න විදිහට ලැබෙන්නේ. අපි කිසිම කෙනෙකුට සතුටින්ම පිරුණු අතීතයක් තිබුණු බව හෝ දුකින්ම පිරුණු අතීතයක් තිබුණු බව කාටවත් කියන්න බෑ. ලස්සන සුන්දර අතීතය තුළ දුක් මුසු තැන් අපි පසු කළා. දුකින් බර අතීතයක් තිබුණයි කියලා කියන අය සුන්දර රසවත් තැන් පසු කරන්නට ඇති. අතීතය, වර්තමානය, අනාගතය කියන කාල පරාසයන් තුන ගැන හිතද්දී අපිට සිද්ධ වෙනවා අලුත් පරිසරයන්ට අනුගත වෙන්න. ලෝකයේ ඉතුරු වෙන්නේ බුද්ධිමත්ම හෝ ශක්තිමත්ම සතුන් නොවේ, පරිසරයට හුරු වෙන්න පුළුවන් වුණ සතුන් කියලා චාල්ස් ඩාවින් පිටක ප්‍රකාශ කරලා තියෙනවා. අන්නේ හුරුවීම තමයි අපේ ගමන සාර්ථක කරන්නේ. හිතන්නකෝ අපි රැකියාවක් කරනකොට අපි ගෙදර ජීවිතේ ගත කරලා ඊට පස්සේ අපි රැකියාවකට යනවා. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ ස්ථානයට අපිට හුරු වෙන්න. මොකද ඒ වටපිටාව අපිට ලැබුණු අලුත් පරිසරයක්. ඒ වගේම තමයි විවාහයෙන් පස්සේ නව පෞල් පසුබිමකට අපිට හුරු වෙන්න සිද්ධ වෙනවා. මේ හුරුවීම තුල දරා ගැනීම, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය සමබර විය යුතුයි. බොහෝමයක් කාන්තාවන්ට Taman විවාහ වෙලා ගිහිල්ලා අලුතින් සම්බන්ධ වෙන පවුලේ පරිසරයට හුරුවීම ගැටලුවක් වෙන අවස්ථා වැඩි. කාන්තාවක් විදිහට Tamanගේ මවට පියාට වගේම සැමියාගේ මවට පියාට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට අපි හුරු විය යුතුයි. මේ දේ කරන්න බැරි වුණාම තමයි නැන්දම්මා ලීලි ගැටුම් ඇති වෙන්නේ. කොහොම වුණත් සමහර දේවල් තියෙනවා අපිට හුරු වෙන්න බැරි. විවාහ ජීවිතය ඇතුලේ තමයි මේ తත්වය වැඩියෙන් දැනෙන්නේ. සමහර දේවල් වලට ඕනවට වැඩියෙන් බලෙන් අපි හුරු වෙන්න ගියොත් අපි තුල විකෘති මිනිසෙක් නිර්මාණය වෙන එකත් වළක්වන්න බෑ. ඒ මොකද ඒ තුලින් අපි අධික ලෙස විසාදයට පත්වන නිසා. ලංකාවේ ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ස්වාධීන වෙන්න දෙන්නේ නැහැ. පුංචි කාලේ යාළව ආදරෙන් ආරක්ෂාකාරීව බලා ගන්න. හැබැයි නිසි වයසට ආවහම එයාලව පාලනය කරන රිමෝට් කන්ට්‍රෝල් එක විසි කරලා දාන්න. නැත්නම් ඉතින් ඔයාලට දකින්න ලැබෙන්නේ පරාදීන දරුවෙක්. පුංචි කාලේ අම්මගේ තාත්තගේ මැද්දේ දරුවව නිදි කරව ගත්තට කමක් නැහැ කියමුකෝ. ඒ දරුවා තේරෙන වයසට එද්දිත් මේ දේ ඒ විදිහටම වෙනම නම් ඒක ගැටලුවක්. ඒ පුරුද්ද අම්මලා දරුවෝ කසාද බැන්දට පස්සෙත් ඇති කර ගන්නවා නම්, අතහැරීම ප්‍රගුණ නොකරනවා නම් දරුවන්ගේ ජීවිත අඳුරට මිසක ආලෝකයට යයි කියලා හිතන්න පුළුවන්ද? අපේ ජීවිතවලට එන ප්‍රශ්න අතරේ විසඳන්න ඕන සහ ඉබේ විසඳෙන ප්‍රශ්න කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඔය ඉබේ විසඳෙන ප්‍රශ්න බලෙන් විසඳන්න ගියහම තමයි ඕනම කෙනෙක් ආතතියටපත් වෙන්නේ. ඒකත් අපි තේරුම් ගත යුතු දෙයක්. අපි මොනවා හරි දෙයක් අහිමි වුණාම අපි හිතනවා මට සිද්ධ වුණේ ලොකු පාඩුවක්, වෙන්න තියෙන නරකම දේ තමයි මට උනේ කියලා. ඒත් ඒ නරකම දේ ඇතුළේ හොඳ දෙයක් තියෙන්න පුළුවන්. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. නමුත් අපි දකින්නේ එක පැත්තයි. හැම දෙයකම හොඳ පැත්තකුත් අනිවාර්යයෙන්ම තියෙනවා.
හිතන්නකෝ අපි සම්මුඛ පරීක්ෂණයකින් අසමත් වුණයි කියලා. ඔන්න ඉතින් කඩා වැටෙනවා. අයියෝ මාව තේරුනේ නැහැ කියලා. ඒත් ටික දවසකින් ඔබට ඒ යන්න හිතපු රැකියාවට වඩා හොඳ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. දැන් මොකද ඔබ හිතන්නේ? විවාහය ප්‍රේමය වුණත් එහෙමයි. ඔබට ප්‍රේමය අහිමි වෙනවා. අයියෝ මට යාව බඳින්න බැරි වුණා කියලා ඔබ විශාල කලකිරීමකට පත්වෙයි. නමුත් ඔබ ඒ ගැලවුණේ ඔබේ ජීවිතයට වෙන්න තිබුණ ලොකුම කරදරයකින් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිදු වෙන දේවල් තුල ඔබ කලකිරීම ඇති කර ගන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් ජීවිතයට පන්නරයක් පාඩමක් කරගෙන ජීවිතේ සාර්ථක කර ගැනීම තමයි ඔබ කළ යුත්තේ. මේ විදිහට හිතන්න හිත හුරු කර ගන්නවා නම් ජීවිත හානි බොහොමයක් වළක්වා ගන්න අපිට පුළුවන්. මගේ ජීවිතය තුළ වුණත් සිදුවුණු බොහෝ දේවල් අද වෙද්දී මං හිතනවා ඒ වුණේ මට වෙන්න ඕන හොඳම දේ කියලා. මොකද ඒ සිදුවුණු දේවල් වලට හුරු වෙමින් අනුගත වෙමින් ජීවිතය මෙහෙයවන්න මම ශක්තිමත් වුණු නිසා. අපි මොනෑම දෙයකින් හරි අසාර්ථකත්වයට පත් වෙනවා නම් එහෙම වෙන්නේ කාලය අභිබවා යන්න උත්සාහ දැරීම නිසා. ඕනම දෙයකට යම්කිසි කාලයක් අවශ්‍යයි. පැලයක් හිටෙව්වත් ඒක වැඩෙන්න, මල්ලෙන්න, පළ දරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. දරුවෙක් කුසට ආවත් ඒ දරුවගේ මූණ බලන්න අපිට මාස 9ක් ඉවසගෙන ඉන්න වෙනවා. කාලයට කලින් මේ දේවල් ලබන්න ගියොත් අපිට ලැබෙන්නේ විකෘති හෝ රෝගී වූ අසාමාන්‍ය ඵලයන්. වර්තමානයේ තමයි අපිට ලැබිලා තියෙන හොඳම තෑග්ග. අද කළ යුතු දේ හරියට කළොත් නිසි කාලෙදී අපිට ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයි. සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන අතරේ කාලයට අභියෝග නොකර මේ කාලයත් එක්ක සමාන්තරව ගමන් කරන්න අපි හැම මොහොතකම උත්සාහ ගන්න ඕන. එහෙම කරන්න පුළුවන් වුණාම ජීවිතේ ගොඩක් ප්‍රශ්න කාලයත් එක්කම හරි අපූර්වට විසඳිලා යාවි. ආයික්මනින් එන්නම් ඔයාල හැමෝටම සුබම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.